හදිසි වීඩියෝ එකක් තමයි අද දාන්න හදන්නේ. මට මේ ටික දවසකින් නම් තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඔයගලන්ට විසඳන්න හදන්නේ. හරිද? මොකද මම ඔයගලන්ට කියලානේ උදව් කරන්න මේ channel එක ඉස්සරහට ගෙනියන්න කියලා. එතනදී සමහර අය බය වෙලා තියෙනවා උදව් කරන්න. මොකද උදව් කරොත් ප්‍රශ්න ඇති වෙයි කියලා. මොකද ජෙප්පොත් එක්ක දගලන්න බෑනේ. එක එක ප්‍රශ්න තියෙනවානේ. මොකද උදව් කරනවා, මෙහෙම සල්ලි දානවා, එහෙම කියලා. හරි ඉතින් අන්න ඒ ප්‍රශ්නේ විසඳන්න තමයි හදන්නේ. හරිද? මම ඔයාලට පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්. ඒක ගැන තමයි අද දවසේ කතා කරන්නේ. මම වීඩියෝ කරන්න නෙමෙයි ආවේ. මොකද ඕගොල්ලෝ බය වෙලා ඉන්නවා. මට උදව් කරන්න. මොකද මට ඊයේ 4 දිනක් විතර මැසේජ් කරලා කිව්වා මල්ලි ඔයා channel එක නවත්තන්න එපා. අපිට උදව් කරන්න බය හින්දා උදව් කරන්නේ නැත්තේ කියලා. එහෙමත් දැම්මනේ ඔයාලා. ඉතින් ඔයාලා වෙනුවෙන් මේ කරන්නේ. මම පෙන්නන්නම් අද උදාහරණ ටිකක් අරගෙන. ඔයාලා දන්නවනේ සුදාව. මේ සුදත් මේ විදියට ඉල්ලනවා. හරි. ඒ කියන්නේ මචං මේක කිසි බයක් වෙන්න දෙයක් නෙමෙයි ආ channel එකට උදව් කරන්න කියන එක. අනිත් එක තමයි කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. මගේ channel report වෙලා කිසිම ආදායමක් නැති වෙලා තියෙන. හැබැයි එහෙම නොවුනත් අවුලක් නැහැ. උදව් කරන්න පුළුවන්. හරිද? ඉතින් මම ඒ ගැන අද කතා කරන්න යන්නේ. හරියට අහගන්න ඔය ජෙප්පෝ මට ඔය ඊයේ කමෙන්ට් එකෙම දාලා සමහර අය ඔය බොරුවට බය කරනවා මේව හැමෝම අහගන්න මේක. උදව් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. හැමෝටම කියන්නේ ආ. මෙතනදී මම කියන්නම් මෙහෙම. ඔය අපි ඕනම කෙනෙක් social media වල videos upload කරන්නේ post දාන්නේ මේ සල්ලි බලාපොරොත්තුෙන්. හරිද? මොකද නැත්තම් මේ නිකන් ඇඟ කහනවට දාන්නේ නැහැනේ කවුරුත්. ඒක නිසා මම මේක කියන්නේ. මම ඔයාලට අද සුදාගේ වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. ඉරාජ් ඔයාලා දන්න ඉරාජ් මෙයාලගේ වීඩියෝ එකකුත් ගෙනල්ලා තිනවා උදාහරණයක් විදිහට පෙන්නන්න. හරිද? ඔක්කොම කියන්නම්. අපි මචං හැමෝම මේ Facebook YouTube දාන්නේ සල්ලි වලට. එහෙම නැතුව මේ නිකන් දාන්නේ නැහැ. හරිද? ඇඟ කහන්නේ නැහනේ. ඒ නිසා තමයි ඕගලන්ට උදව් කරන්න කියලා කියන්නේ. බය නැතුව උදව් කරන්න පුළුවන් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? ඒකට උදාහරණ මම දැන් පෙන්නන්නම් ඕගලන්ට. හරිද? මෙතනදී TikTok කරත් මචං තරු දාන්න කියනවා, මල් දාන්න කියනවා. Facebook එකෙත් ස්ටිකර් දාන්න පුළුවන් අරවද මේවද. හරිද? YouTube එකෙත් ඔය ඔක්කොම තියෙනවා ඔය පහසුකම්. හැබැයි ලංකාවට ඔය පහසුකම් නැහැ ස්ටිකර් වලට. ඒවට මේවට පහසුකම් නැහැ. හැබැයි ඔයාලා දැකලා ඇති මම මේක අද පෙන්නන්නම්. ඉරාජ්ලගේ වීඩියෝස් තියෙනවා. ඒගොල්ලෝ කියනවා membership එක ගන්න, අරක ගන්න, මේක ගන්න, තරු දාන්න කියලා. හරිද? මම ඒක පෙන්නන්නම්. ඒ වගේම සුදා ක්‍රියේෂන් කියනවා අර මොකක්ද account එකක් දාලා අපිට මෙන්න මේකට සහයෝගය දක්වන්න, මට ශක්තියක් වෙන්න. ඔය වගේ ඒගොල්ලෝ එක එක විදියට ඒගොල්ලෝ කරනවා. මට ඒ කිසිම පහසුකමක් නැති නිසා තමයි මේ පැත්තේ account එකක් දාලා හරි මගේ channel එකටත් උදව් කරන්න කියලා මම දාන්නේ. ඒක නිසා ඒව කලබල වෙන්න දේවල් නෙමෙයි ආ ජෙප්පන්ට ඔය ඩෝබිලට කියන්නේ. හරිද? ඕගලන්ගේ ඩෝබි හොඳම ඩෝබිනේ සුදා. අපි සුදාගේ වීඩියෝ එකක් බලලෙමුද එහෙනම්? උදව් කරන්න කියන. මේ කෑල්ල බලන්න මම මේක බොඳ කරනවා. මොකද මේකට කොපිරයිට් එකක් ගැහුවොත් එමන් අන්තිමට හරිද? අහන්නකෝ බලන්න. channel එක subscribe කරන්න එහෙම ආදරෙන් ලෙස කියනවා. ඒ වගේම හිතරවන්න සුදාට හයියක් වෙන්න Patreon සමාජිකත්වයක් ගන්න පුළුවන්. ඔයගලන්ට ඇහුණානේ ඒ ටික හොඳටම ඇතිනේ. ඒ වගේම බලන්න මේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක. මේ යා දාලා තියෙන account එක මේ මෙන්න මේකට මේ සමාජිකත්වයේ ගන්න කියලා. ඒතකොට මම හිතන්නේ ඩොලර් 5ක් කොහෙද යනවා. ඩොලර් 5ක් යනවා කියන්නේ දැන් කීයද නේද? ඉතින් මතක තියාගන්න. මේවට බය වෙන්න එපා ඈ. උදව් කරන්න channel එකට. මොකද දැන් සමහර උන් මේ ඩෝබිලෙම දානවා උඹ ආණ්ඩුවට ගහන්න මේ සල්ලි ඉල්ලන මිනිස්සුන්ගෙන් කියලා. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා ඔයගොල්ලෝ ඈ. කලබල වෙන්න එපා ඒකට. කවුරුත් මචං social media වල දුවන්නේ සල්ලි වලට තමයි. නැතුව මේ නිකන් ඇඟ කහනවට දාන්නේ නෑ වීඩියෝස් කවුරුත් ඈ. ඔය බය වෙච්ච කට්ටියටයි ඩෝබිලටයි ඔක්කොටම කියන්නේ. හරි අපි දැන් පොහොට්ටුවේ අපේ ඉරාජ්ගේ අපි කොහොමද ඒගොල්ලෝ සල්ලි මේ ගන්න කියන එකත් අපි පොඩ්ඩක් බලලෙමු ඈ. ඒකත් බොඳ කරනවා. හරි බොඳ කරලා ඔන්න ඒගොල්ලෝ කියන එක දාන්නම් ඈ. හරි ඒ වගේම බලන්න මෙතන පොඩි ස්ටිකරයක් පේනවා නේද? මේ ස්ටිකර් කරන්න කියලා. මේවා ලංකාවට මේ YouTube පහසුකම තාම නෑ. එහෙම තිබ්බනම් අපිටත් දාන්න තිබ්බ. මගේ channel එකේ settings හදන්න තිබ්බ මේ විදිහට තරු දාන්න අරව දාන්න කියලා. මේගොල්ලෝ මේ මොකක් හරි VPN එකක් on කරලා වගේ මොකක් හරි කරනවා ඇත්තේ. හැබැයි මේගොල්ලෝ කටිනුත් කියන එකත් අපි අහලා මෙමු. එතකොට හොඳයි නේද? ඇඟට හොඳයිනේ කට්ටියට. අහලෙමු. එහෙනම් අද ප්‍රෝග්‍රෑම් එක ඉවර කරමු. මෙම්බර් කෙනෙක් වෙලා නැත්තම් මෙම්බර් කෙනෙක් වෙන්න කියන්න පොඩ මෙම්බර් කෙනෙක් වෙන්න කියලා. අපේ ප්‍රෝග්‍රෑම් එකේ. ඔව් නිකන් මේක බල්ලා නිකන් මේ බොහොමමයි බයියෝ බා. ඔව් නේ. බල්ලා නිකන් දැක්කේ නෑ වගේ යනවා. හැබැයි අපේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන කෙනෙක් ඉන්නවා. ඒ මිනිහාගේ යූසර් නේම් එක මට හොයාගන්න බෑ. එයාගේ යූසර් නේම් එකේ තියෙන්නේ පින කියලා. පින පින කියලා හැමදාම අපේ ප්‍රෝග්‍රෑම් එකට මචං මාර ගණන් වලින් උදව් කරනවා. එහෙමද? ඔව්. රත්තරන් මිනිස්සු. සතර මිනිස්සු. රත්තරන් මිනිස්සු නම අපිට ලංකාවට ආපු දවසේ කියන්නේ. මම හිතනවා ඔය ඇති කියලා. ගොඩාක් දිගට ඕනේ නැහැ. ඔයගලන්ට ඕනේ අර මේ නිකන් අර ඔයගොල්ලෝ බය වෙලා ඉන්නවනේ සමහර අය උදව් කරන්නනේ. අන්න ඒක නිසා තමයි මේ ඔයගලන්ට දැම්මේ. ඒ වගේම JVP ඩෝබිලා බය කරනවා. මාවත් බය කරන්න හදනවා. හරි. මෙහෙම උඹ මේ ආණ්ඩුවට ගහන්න මෙහෙම මේ මිනිසුන්ගෙන් කීයක් හරි ඉල්ල ගන්නවා කියලා. බය වෙන්න එපා ඈ. ඒවට බය වෙන්න එපා. මම බය නැහැ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේ. මේ සුදා ක්‍රියේෂන් එහෙම දැන් අවුරුදු 3ක 4ක ඉඳන්ම මේ විදියට account දාලා මේ සල්ලි අරගන්නවා. මිනිස්සු කැමති අයට දෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ හොඳේ. මොකද මමත් හොඳ පෝසත් එක් වගේ වුණා නම් මට හිතෙනවා කවුරු හරි කෙනෙක් මේ විදියට ඉල්ලනවා නම් JVP මේ ආණ්ඩුව පළව හරින්න හරි මොකක් හරි ආණ්ඩුවක් ඈ මම කැමති ආණ්ඩුවක් මොකක් හරි පළව හරින්න කැමති නම් මට කීයක් හරි දෙන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒක දෙනවා ඒක බය වෙන්න දෙයක් නැහැ ඔන්න ඒකට තමයි මේ දැන් මේ වීඩියෝ එක අද දවසේ මොකද ඊයේ 3-4 දිනක් කතා කරලා කියනවා මල්ලි වා මේ වැඩේම අපිට බයයි දෙන්න කියලා මේ කියනවා ඉතින් ඒක නිසා තමයි මම අද මේ වීඩියෝ එක දැම්මේ මෙහෙම මම හිතනවා එහෙනම් දැන් අවුලක් නැහැ කියලා නේද ඔය හැමෝටම ඩෝබිලටත් ඔක්කොම දැන් එහෙනම් නිශ්ශබ්ද වෙන්න කට්ටිය ඈ බොරුවට නිකන් ආතල් දෙන්න එපා කමෙන්ට් දාලා හරිද හරිද මට මැසේජ් කරන්න දඟලන්නත් එපා ඔයගොල්ලෝ ඔය තියෙන්නේ
හොඳම ඩෝබියා සුදා ඉතින් අනිත් පැත්තෙන් පොට්ටු පැත්තෙන් උදව් කරනවා නෝ ඊරාජ්ලා එහෙම ඉතින් ඒගොල්ලොත් එහෙම තමයි අපිට මේ account හදලා පහසුකම් නැහැ මේ VPN දාලා මේ අපිට membership ගන්න කියන්නේ මොකද එහෙම membership එකක් ලංකාවට තාම මේ අදාළ වෙලා නැහැ හොඳ YouTube එකේ තාම එහෙම set වෙලා නැහැ ඉතින් එහෙම තිබ්බනම් අපිටත් කියන්න තිබ්බා membership කෙනෙක් හොඳ කෙනෙක් වෙන්න එහෙනම් ඉතින් account දාන්න ඕනේ නැහැ මේ විදියට හරි account දාන්න ඕනේ නැහැ එහෙනම් අපිටත් පුළුවන් membership කෙනෙක් වෙන්න අපිටත් මේ විදිහට account එකක් හදලා සමාජිකත්වයේ ගන්න කියලා කියන්න ඉතින් ඒවා පහසුකම් නැති නිසා තමයි අනික ඒගොල්ලන්ට තරම් උදව් කරන්නේ නැහැ නේ මට ඒක නිසා තමයි මම ওই විදියට පොඩියට වැඩේ කරන්නේ හරි බය වෙන්න එපා ඉතින් එහෙම තමයි සෝෂල් මීඩියා වල වීඩියෝස් දාන්නේ සල්ලි හම්බ කරන්න මිසක් මේ ඇඟ කහනවට නෙමෙයි මගෙනුත් මොන හරි දෙයක් හම්බ වෙනවා ඉතින් ඒක ආණ්ඩුවටද කාටද මොකාටද කියලා ඒක වැදගත් වෙන්නේ නැහැ ඒක තේරුම් ගත්තනේ කට්ටිය එහෙනම් බය වෙන්න එපා ඒක කියන්න දැම්මේ මොකද මේ ගොඩක් කට්ටිය බයයි හරි එහෙනම් අද දවසේ ඉවර කරනවා මේ වැඩසටහන උදව් කරොත් අනිවාර්යයෙන්ම දිගට වැඩ ටික කරගෙන යනවා එහෙම නැත්නම් අනිවාර්යයෙන් මට පුළුවන් දවසකට අනිවාර්යෙන් වෙලාවකට වීඩියෝ අරන් එනවා මේ හදිසි වීඩියෝ එකක් මේක හදිසිය කරන්නේ එහෙනම් අපි යනවා